සුබ දවසක් වේවා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. යාළුවෝ සියලු දෙනාටම ඔයත් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයලට S ගොනුව විනාඩි 15කින් පමණ ඉතා කෙටි වෙලාවකින් සම්පූර්ණයෙන් රිවයිස් කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙම වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ audio book එකත් ආකාරයට. එතකොට ඔයලට වැඩක් කරන ගමන් කොහේ හරි ගමනක් යන ගමන් ඕනියම විදිහකට මෙම වීඩියෝ එක මගින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යමු කතාවට. මුලින්ම ස්කුණුව අපි බලන්නේ කාණ්ඩ දෙකට දාලා ඉන්ට්‍රොඩක්ෂන් එක. ඒ කියන්නේ පළවෙනි සහ දෙවෙනි කාණ්ඩ එකතු වුණාම ස්කුණුව කියලා කියන්නේ. එතකොට උතනින් පළවෙනි කාණ්ඩ එක අතර පස්සේ පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යවල මූලික ලක්ෂණ කීපයක් අපි කියනවා. යාලා NS1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දරන්නේ. ඒකත් එක්ක ඇලපෙනන්නේ ධන 1 කියන ඔක්සිකරණාංකය විතරයි. ඊට පස්සේ මේගොල්ලෝ අධික ප්‍රතික්‍රියාශීලී, මේගොල්ලන්ගේ ඝනත්ව සාමාන්‍ය අනිත් ලෝහ වලට වඩා අඩුයි. සහ ඊට අමතරව මේ ලෝහ ඔක්කොම වගේ සියල්ල දිලිසෙන සුළු මෘදු ලෝහ. හැම එකක්ම දිලිසෙන සුළු මෘදු ලෝහ කියලා අපි කියනවා. ඊට පස්සේ ඔය සංසන්දනාත්මකවම දෙවෙනි කාණ්ඩේ කතන්දරෙත් බැලුවොත් දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පෙන්වන්නේ NS2 කියන වින්‍යාසය. ඒගොල්ලෝ ඒ නිසා පෙන්වන ඔක්සිකරණාංකය ධන 2 විතරයි. මේගොල්ලෝ අර තරම්ම ප්‍රතික්‍රියාශීලී නෑ පළවෙනි කාණ්ඩේ තරම. ඊට පස්සේ ඝනත්වත් සාපේක්ෂව වැඩි මේගොල්ලන්ගේ. ඊළඟට මේගොල්ලෝ ඔක්කොම දිලිසෙන සුළු මෘදු ලෝහ නෙවෙයි. බෙරිලියම් මැග්නීසියම් විතරක් දිලිසෙන්නේ නෑ. ඒක පොඩ්ඩක් අලු පාටට හුරු ලෝහ. අනිත් ලෝහ ටික දිලිසෙන සුළු මෘදු ලෝහ. ඔය තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක කාණ්ඩ දෙකට අදාළව. ඊගවට මේ කාණ්ඩ එක පහළට යනකොට යම් ගුණාංක ටිකක් විචලනය වෙන විදිහ අපි පොඩ්ඩක් ඒත් එක්කම කියනවා. ඉතින් පරමාණු කරය වැඩි වෙනවා. ඒකත් එක්ක ලෝහක බන්ධන ජාලය දුර්වල වෙනවා. ඒ නිසා ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. ඊගවට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඊට පස්සේ කාණ්ඩේ පහළට ලෝහ ගුණ වැඩි වෙනවා. ලෝහක බන්ධන ජාලයේ ප්‍රබලතාවය අඩු වුණාට, ඒක ලෝහක බන්ධන ජාලය දුර්වල වුණාට ලෝහ ගුණ වැඩි වෙනවා කියලා අපි ගන්නෙ. ඒත් එක්කම ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා, විද්‍රුණතාවය අඩු වෙනවා. ඊළඟට ඝනත්ව කාණ්ඩේ පහළට සමස්තයක් වශයෙන් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඔය තමයි කාණ්ඩේ පහළට පොදුවේ යම් ලක්ෂණ ටිකක් විචලනය වෙන විදිහ. ඊළඟට අපි යනවා පහන්සිල් පරීක්ෂාවේ පාඨවල ටික කොහොමද කියලා බලන්න. ඒතර මේ දේවල් මතක තියාගන්න ලේසි ක්‍රමමම කියලා දීලා තියෙනවා. කොහොමරි ලිතියම් ක්‍රිම්සන් රතු නැත්නම් රතු පාට යට තියෙන සෝඩියම් කහ පාටයි. ඊට පස්සේ පොටෑසියම්, රුබීඩියම්, සීසියම් තුන් දෙනාටම පොඩි දම් පාටට හුරු පාටවල් තියෙන. පොටෑසියම්ට තියෙන ලිලැක් කියලා දම් පාටක්. රුබීඩියම්ට රතු දම් පාටක් අපි කියන එක පොඩක් රයිම් වෙනවා කියලා. ඊට පස්සේ සීසියම් අහිංසකයි, ඒකත් එක්ක නිල් පාටයි, නිල් දම් පාටයි කියලා අපි කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් මැග්නීසියම් පාටවල් පෙන්වන්නේ නැහැ පහන්සිල් පරීක්ෂාවට. හේතුව ඒගොල්ලෝ පාරජම්බුල කලාපයට අදාළ විකිරණ තමයි එතනදී නිකුත් කරන්නේ. කැල්සියම් සාමාන්‍යයෙන් තැඹිලි රතු වගේ පාටක් නිකුත් කරනවා. ස්ට්‍රොන්ටියම්ටත් ක්‍රිම්සන් රතු පාට තියෙන්නේ. බේරියම් කහ කොළ නැත්නම් ඇපල් කොළ කියලා හඳුන්වනවා. ඔය තමයි පහන්සිල් පරීක්ෂාවේ පාටවල් ටික. ඊගවට අපි මේ ස්කුණුවේ මේ මූලද්‍රව්‍ය ටික විවිධ ප්‍රභේදයක මොන වගේ ප්‍රතික්‍රියාද පෙන්වන්නේ. ඒගොල්ලෝගේ ප්‍රතික්‍රියාශීලීත්වයන් ගැන වෙනම කතා කරනවා. එතනදී මුලින්ම අපි කතා කරනවා ජලයත් එක්ක මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන විදිය ගැන. ජලයක ප්‍රතික්‍රියාවට කාරණා පහකින් සාරාංශගත කරන්න පුළුවන්. පළවෙනි පොයින්ට් එක තමයි ওই මූලද්‍රව්‍ය 10න් 8ක් තමයි සීතල වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ දෙන්නෙක් හැර. ඒ කියන්නේ බෙරිලියම් මැග්නීසියම් හැර අනිත් 8 දෙනා තමයි සීතල වතුර එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. උණු වතුර එක්ක උතරින් 9ක්ම ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ මැග්නීසියම් දැතුළුව බෙරිලියම් හැර ඉතුරු 9 දෙනාම උණු වතුර එක්ක ප්‍රතික්‍රියා කරනවා. හුමාල එක 10 දෙනාම හැම දෙනාම ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ බෙරිලියම් දැතුළුව. ඊළඟට කවුරු කෙනෙක් වතුරත් එක්ක ඒ කියන්නේ සීතල වෙන්න පුළුවන්, උණු වෙන්න පුළුවන්. වතුර එක්ක ප්‍රතික්‍රියා කරොත් එතන ප්‍රතිඵලය වෙන්නේ ඒ අදාළ ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක H2. එහෙම නැත්නම් හිමාලයත් එක්ක කෙනෙක් ප්‍රතික්‍රියා කරොත් එතනදී ප්‍රතිඵලය වෙන්නේ අදාළ ලෝහයේ ඔක්සයිඩ් එකත් එක්ක H2. ඔය විදිහට අපි ඒගොල්ලන්ගේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා ඕන එකක් ඔය කාරණා පහ ඇතුලින් අපිට කලපලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා ඔක්සිජන් එක කොහොමද මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ කියලා බලන්න. එතනදී වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව මුලින්ම බැලුවොත් වාතයේ තියෙන ඔක්සිජන් එක ස්කුණුවේ ඔය 10 දෙනාම වගේ ප්‍රතික්‍රියා කරනවා. බෙරිලියම් ඉතා හිමීට ප්‍රතික්‍රියා කරනවා. නමුත් ප්‍රතික්‍රියාවක් වෙනවයි කියලා ගන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියාව වලින් ඒගොල්ලෝ හදන්නේ ඔක්සයිඩ්. හැමෝම ඔක්සයිඩ් හදනවා. එතකොට ඒ කතාව එච්චර සංකීර්ණ නැහැ. ඊට පස්සේ අනිත් මූලද්‍රව්‍ය ටික ගත්තාම ඊට පස්සේ වැඩිපුර ඔක්සිජන් එක කතන්දරේ ගත්තාම එහෙම නැත්නම් වාතයේ දහනය කියලාත් අපිට මේක සලකන්න පුළුවන්. වැඩිපුර ඔක්සිජන් එක වගේ මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන විදිහ බලනකොට ඒකේ පොඩ්ඩක් විස්තර වැඩි නිසා අපි මේක පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ වෙන වෙනම කඩලා කතා කරමු. පළවෙනි කාණ්ඩේ ලිතියම් ගත්තොත් නම් වැඩිපුර ඔක්සිජන් එක්ක උනත් එයා හදන්නේ ඔක්සයිඩ් එක විතරයි. නමුත් සෝඩියම් ගත්තාම එයා වැඩිපුර ඔක්සිජන් එක්ක ඔක්සයිඩ් එකට අමතරව පෙරොක්සයිඩ් උත් හදනවා. එතන ප්‍රධාන ඵලය වෙන්නේ ඇත්තටම පෙරොක්සයිඩ්. ඊට පස්සේ පොටෑසියම් හෝ එතනින් පල්ලෙහා ඉන්න පළවෙනි කාණ්ඩේ ඕනෑම කෙනෙක් ඒගොල්ලෝ ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවෙන් ඔක්සයිඩ් එකක් හදනවා. ඊට සුළුවෙන් පෙරොක්සයිඩ් එකක් හදනවා. ඒ වගේම සුපර් ඔක්සයිඩ් එක තමයි ප්‍රධාන ඵලය වශයෙන් ඒගොල්ලෝ හදන්නේ. ඒතර ඒ විදිහට තමයි පොටෑසියම් වගේම මෙතන පල්ලෙහා ඉන්න කට්ටියත් ඒ වැඩේ කරන්නේ. දෙවෙනි කාණ්ඩේ කට්ටිය වැඩිපුර ඔක්සිජන් එක ප්‍රතික්‍රියා බලනකොට ඒකේ පළවෙනි 4 දෙනාම ඒගොල්ලෝ එහෙම වැඩිපුර ඔක්සිජන් කියලා විශේෂයක් නැහැ. ඒගොල්ලෝ වැඩිපුර ඔක්සිජන් එක හදන්නේ ඔක්සයිඩ් එකම විතරයි. අන්තිම එක නා බේරියම් විතරක් ඔක්සයිඩ් එකට අමතරව පෙරොක්සයිඩ් උත් හදනවා වැඩිපුර ඔක්සිජන් එක. ඒතකොට යාගේ ප්‍රධාන ඵලය වෙන්නේ සුලභ ඵලය වෙන්නේ බේරියම් පෙරොක්සයිඩ් කියන එක.
ඊළඟට අපි ඔය ඔක්සයිඩ් පෙරොක්සයිඩ් සුපර් ඔක්සයිඩ් වගේ කට්ටිය වතුරට දැම්මම හම්බෙන ප්‍රතිඵල මොනවද කියලාත් කතා කරන්න ඕනේ. ඔක්සයිඩ් එකක් වතුරට දැම්මම හම්බෙන ප්‍රතිඵලය වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක. පෙරොක්සයිඩ් එකක් වතුරට දැම්මම යදාලා හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපි කියනවා නමටත් ගැලපෙන්න හදනවා කියලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හදනවා. සුපර් ඔක්සයිඩ් එකක් වතුරට දැම්මට පස්සේ හයිඩ්‍රොක්සයිඩ් එකයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඊට අමතරව O2 වායුවත් ප්‍රතිඵලයක් විදිහට හම්බෙනවා. ඔය තමයි ඔක්සිජන් එක්ක වැඩිපුර ඔක්සිජන් එක මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියා කතන්දරේ සහ ඒවා වතුරට දැම්මම ප්‍රතිඵල හම්බෙන විදිය. ඊළඟට නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා බැලුවොත් නයිට්‍රජන් එක පළවෙනි කාණ්ඩේ ලිතියම් විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. දෙවෙනි කාණ්ඩේ නම් හැමෝම ප්‍රතික්‍රියා කරනවා බෙරිලියම් දෙතුළුව. ඊට අමතරව මේ ඕන කෙනෙක් නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරාම හදන්නේ නයිට්‍රයිඩ්. එතකොට නයිට්‍රයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් S99 99%ක්ම සංයෝග වලට පාටවල් නැහැ. ඒ කියන්නේ සුදු පාටයි. ඒවා නිකන් ලුණු කුඩු තියෙන ඒ වගේ සුදු පාට කුඩක් ඔය බහුතරයක් දේවල්. ඔය ලිතියම් නයිට්‍රයිඩ් එකට විතරක් පාටක් තියෙනවා. යා රතු පාට. ඒ කියන්නේ තව තව වෙන කට්ටිය ඉන්නවා මේ S99 තව කීප දෙනෙක් ඉන්නවා වර්ණ තියෙන. දැන් උදාහරණයකට ඔය මේ පෙරොක්සයිඩ් එහෙම සාමාන්‍යයෙන් පොඩි කහ පාටක් දරනවා. දැන් අනිත් ඔක්සයිඩ් එහෙම ඒවා සුදු පාටයි. පෙරොක්සයිඩ් වල පොඩි කහ පාට උරු එකක් තියෙනවා. ඒක නම් උසස් පෙළ ළමෙක් දැනගෙන හිටියේ නැතුණත් කමක් නැහැ. ඔය ලිතියම් නයිට්‍රයිඩ් රතු පාටයි කියන එක දැනගෙන ඉන්න ඕන කාරණාවක්. එරණ අනිත් නයිට්‍රයිඩ් සුදු පාටයි. ඊට පස්සේ නයිට්‍රයිඩ් එකක් වතුරට දැම්මම හම්බෙන ප්‍රතිඵල ගැනත් අපි කතා කරනවා. ඒක අර අයන මාරු ක්‍රමය කියලා පොඩ්ඩක් කෙටි ක්‍රමයකට අපිට හදා ගන්න පුළුවන් තර්කානුකූලව. එතනින් එතකොට හම්බෙන්නේ අදාළ ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ් එකයි NH3 ඇමෝනියා කියන භාෂ්මික වායුවයි. ඊට අමතරව නයිට්‍රජන්ගේ ප්‍රතික්‍රියාව වලින් පස්සේ අපි යනවා හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කතා කරන්න. S ගුණය අපි කතා කරන මූලද්‍රව්‍ය 10න් බෙරිලියම් අර අනිත් හැමෝම හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා අයනික හයිඩ්‍රයිඩ් එකක්. ඒ කියන්නේ ධන අයනෙත් එක්ක H- තමයි මෙතන ඍණ අයනය වෙන්නේ හයිඩ්‍රයිඩ් එකක් හදනවා. මේක වතුරට දැම්මම හම්බෙන ප්‍රතිඵලත් අපි කතා කරනවා. ඒකත් අර අයන මාරු ක්‍රමයට අනුව ගන්න පුළුවන්. එතකොට එතන ප්‍රතිඵලය වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක H2 වායුව. ඊළඟට ක්ලෝරින් එක ප්‍රතික්‍රියාව S හැමෝම ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරලා තමන්ගේ ක්ලෝරයිඩ් එක හදනවා. ඒවා වතුරට දැම්මම වතුරේ දිය වෙනවා. මොකුත් විශේෂ ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අම්ල සහ බෂ්ම එක්ක මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියා බලනවා නම් S හැමෝම අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනවා. අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා අදාළ ලවණයත් එක්ක H2 තමයි හදන්නේ. උතන අපි ගන්න අම්ලය සාන්ද්‍ර HNO3 හරි සාන්ද්‍ර H2SO4 හරි නම් ඔය කණුදිනුවේ පොඩි වෙනසක් වෙනවා. ඒරෙන්න වෙනත් ඕනෑම අපේ සිලබස් එකට අදාළ තනුක වේවා සාන්ද්‍ර වේවා අම්ලයක් එක්ක ඒ අම්ලයට අදාළ ලවණය සමග H2 දෙන එක තමයි S හැම ලෝහයක්ම කරන්නේ. ඒතර S කට්ටිය 10 දිනාම ප්‍රතික්‍රියා කරනවා අම්ල එක්ක ලවණය සහ H2 ලබා දෙමින්. ඊට අමතරව මේ භස්මික මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියා කතන්දරය ගත්තම ලෝහ කියන්නේ භාෂ්මික ගුණ තියෙන කට්ටියක් නිසා ලෝහ සාමාන්‍යයෙන් භස්මික ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නෑ කියවට උභයගුණික ලෝහ කියලා ආකාර 5 දෙනෙක් ඉන්නවා. මේ ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරනවා අම්ල වලට අමතරව භස්ම එක්කත්. ඒ ලෝහ වෙන්නේ බෙරිලියම්, ඇලුමිනියම්, සිංක්, ටින් සහ ලෙඩ්. උතනින් බෙරිලියම් S ගුණුවේ කෙනෙක්. එතකොට බෙරිලියම් මේ අණුව භස්ම එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේ අණුව S ගුණුවේ භස්ම එක්ක ප්‍රතික්‍රියා කරන කෙනෙකුට ඉන්නේ බෙරිලියම් විතරයි. හැබැයි මේ ප්‍රතික්‍රියා මොකක්ද කියලා ඉගෙන ගන්න එක අපිට උසස් පෙළ සීමාව ඇතුලේ අදාළ කාරණාවක් නෙවෙයි. හරි ඔය විදිහට අපි මේ S ගුණුවේ කට්ටිය එක එකනත් එක්ක ප්‍රතික්‍රියා කරන විදිය බලලා ඉවර වෙනවා. ඊළඟට අපි යනවා මේගොල්ලන්ගේ තාප වියෝජන ප්‍රතික්‍රියා බලන්න. මේ වීඩියෝ එකේ දෙවන කොටස S ගොනුව part 2 ලෙස අපගේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ඔයාලා ඒකත් බලන්න. YouTube channel එක subscribe කරන්න, like කරන්න.